පහර දීම හෝ පලා යාම සිද්ධ කරන්නේ අනුවේගී එක නිසා. බය නැති වුණාම පහර දෙන්න යන්නේ නැහැ. ඒක සාමාන්‍ය විදිහට අපි තියන් ඉන්නවා. ඒක ප්‍රත්‍යානුවේගයෙන් කරන්නේ. දැන් උදාහරණයක් මම කියන්නේ. ඔයාද පන්ති කරලා යනකොට හරි රයිට් පන්ති කරලා ඔය යනකොට ඔය කොහේ හරි ඉන්න බල්ලෙක් විතරක හදන සැර බල්ලෙක් රොට්වයිලර් වගේ මොකක් හරි එකේ දම්වැල චේන් එක කඩාගෙන ඔහුගේ පස්සෙන් එලවන. ඔය කිය කොල්ලා කනවතෝ කියලා. කනවතෝ තෝ කනවා මරාගෙන කනවා දැනගන්න. අම්මනෝඩු ඔයාගේ පස්සෙන් එලවනවා තඩි බල්ලෙක් එනවා දැන්. හරි ඔයා ඈත තියලා දකින්න. හරි. එතකොට ඔයාලට මොකද්ද මේ දෙකෙන් අනුවේගීද ප්‍රත්‍යානුවේගීද ඇක්ටිව් වෙන්නේ? අනේ කියන්න ඕනේ සීන් එක. අනුවේගී ඇක්ටිව් වෙනවා. බය වෙනවා ඔයා දැක්ක ගමන් බල්ලව. දැක්ක ගමන් ඔයා දන්නවා මූ ඔයාව හපනවා. ඒ නිසා ඔයාගේ මනස තුල මේ යාන්ත්‍රණ දෙකෙන් එකක් ක්‍රියාත්මක වෙන්නේ. මම දැන් මේ දෙකෙන් මොකද්ද ඔයාලට ක්‍රියාත්මක වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට ඔයා දුවයි. බල්ලෙක් කියලා වංගෙනවනේ ඔයා දුවන. හරි. අන්න ඒ සඳහා ඔයාගේ ඇඟ සූදානම් කරන්නේ අනුවේගී. හරි. සමහරවිට ඔයා දුවන්නේ නැතුව බල්ලට මොනවා වෙන්න පුළුවන්? පහර දෙන්නත් පුළුවන්. හරි. එහෙමත් පුළුවන්. සමහර අය ඉන්නවා මේ බල්ලෙක් කන්න යනකොට දුවන්නේ නැහැ. තව අහල පාල දෙන කඩල් භාගයක් වගේ එකක් අරගෙන දෙනා මුරුත් නැහැ බල්ලා හොම්බ ගැලවෙන්නේ. එතකොට බල්ලගේ අනුවේගී ඇක්ටිව් වෙනවා. ඌ බය වෙනවා. නේ? එහෙමත් පුළුවන්. ඒ නිසා අන්න පහර දීමෝ පලා යා. ඔතෙන්දී ඔයාගේ ඇඟට ඔයා දන්නේ නැති ප්‍රමාණයේ ශක්තියක් එනවා ළමයි. ජීවිතේට ඔයාගේ ඇඟට ආපු නැති ශක්තියක් එනවා. ඒ නිසා තමයි ඔයා ඉච්චර වේගෙන් දුවන්නේ. නැත්නම් ඔයා පහර දෙන්නේ. දැන් මේ වගේ සර බල්ලෙක්ට පහර දෙනවා කියන්නේ ඩයල් එකක් නේ සිරාවට. සන්ඩියෙක් වෙන්න බෑ. අර එන බල්ලා වෙකෝව පිටිපස්සේ කකුල් දෙකෙන් අල්ලන් කරක. පිරි මොලේ කියලා. අනාතරනේ. බල්ලානොත් කරගන්න දැන් නැහැ. උන් කරගෙනවනේ. කරකල ගුවන් ගත කරනවා බල්ලා. ඌවා ඉන්නේ කියනවා. නේ? හරි. ඒක ඔයා බය නැතුව ඒක කරා කියන්නේ. ඒ වගේ අනුවේගී පද්ධතියෙන් වෙන්නේ. සමහර අය දන්නේ නැහැ. Giri 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 bole